අපි බලමු මේ different item types. ඒ කියන්නේ pharmaceutical items, lab items, ඊළඟට store items, general store කොහොමද manage කරන්න කියලා. අපි ඉස්සෙල්ලම මේ තියෙන item පොඩ්ඩක් identify කරන්න. මේ pharmacy analytics වලට ගිහිල්ලා analytics වල item reports වල අපිට බලන්න පුළුවන් item list එක. එතකොට අපිට දැන් මෙතන process කියලා දුන්නොත් ඔක්කොම item type වෙනවා. lab item, pharmacy item, store item ඔක්කොම එනවා. අපිට එක item එකක් විතරක් වර්ගයක් ගන්න ඕන. අපිට lab විතරක් ඕන නම් lab කියලා අතන දාන්න process කරා. එතකොට lab items විතරයි අපිට එන්නේ. එතකොට අපිට මෙතන store items ඕන නම් ඒකට අපිට store items ටික විතරක් ගන්න පුළුවන්. එතකොට දැන් අපි දන්න මේ මොනවද items තියෙන්නේ කියලා. දැන් ඊළඟ එක තමයි අපිට stock බලා ගන්නත් පුළුවන්. අපේ මොකක් හරි department එකේ මේ item stock එක මේ batch stock කියන එකට ගියාම අපිට department type එකත් අපිට ඕන නම් දාලා එතනින් stock එක මේ බලා ගන්න පුළුවන්. process කරාම අදාළ department එකේ තියෙන stock type එක එනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා බැලුවොත් දැන් සමහර department වලට පුළුවන් මේ pharmaceuticals lab stores ඔක්කොම manage කරන්න. සමහර ඒවාට බෑ අපිට ඒක බලා ගන්න පුළුවන්. මේ මෙතන manage institutions වල ගිහිල්ලා preference වල application options කියන් බලා ගන්න පුළුවන්. අපි උදාහරණයකට lab allowed lab allowed කියලා ගැහුවොත් අපි allow හරි මේ තියෙන allow ETU items in pharmacy transaction for RHD labeling. ඒ වගේ දැන් මේ department එකත් එක්ක එනවා. දැන් මේ වගේ මෙතන ඔක්කොම ටික තියෙනවා. මේ ඔක්කොම ටික තියෙන හින්දා හදන්න කරදර නම් අපිට ඕන log වෙච්ච department එකට මේක admin ලට විතරයි කරන්න පුළුවන්. ගිහලා අපි දැන් මේ disbursement වලට ගිහිල්ලා request එකක් කරලා කොහේ හරි මාතර අපි කියමු අපි මොකකින් කමන්නේ අපේ එකෙන් log වෙලා මෙතන පෙන්නනවා මේ අපි බඩු ගන්න ඉන්න department එකේ USS මාතර කියන එකේ මොන items allow කරන්න කියලා මෙතන පෙන්නනවා. අපිට ඕන නම් මාතරයකට log වෙලා අපිට පුළුවන් ඒක වෙනස් කරන්න. දැන් අපි හිතමු දැන් ඉන්න department එක අපි බැලුවොත් මේකේ මේ about software කියන දන පෙන්නනවා මේ log වෙලා ඉන්නේ මොකක්ද කියලා. අපි ඉන්නේ මාතර මේ channel එකේ. එතකොට ඒකේ allow කරන available type එක pharmacy එකයි store items manage කරන්න allow කරනවා මේ අපි log වෙලා ඉන්න department එකේ. එතකොට අපිට මේකට දා ගන්න ඕන උදාහරණයක් හැටියට lab items උත් දා ගන්න ඕන නම් අර institution options ගිහිල්ලා මෙතනින් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් lazyයට අපි නිකන් disbursement වලට අදාළ configuration මෙතන ගිහිල්ලා අපිට පුළුවන් config ගිහිල්ලා මෙතනින් හදන්න. මේකේ බැලුවොත් පේනවා මේ department specific මේ ඒව තියෙනවා මේ allow pharmacy items, lab items මෙන්න මේක අපිට වෙනස් කරන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා මෙතන allow lab items in pharmacy මේක disable කරලා තියෙන්නේ. ඒක disable කරපු එක අපි මෙතනට enable කරගෙන යනවා. ගිහිල්ලා log වෙලා එන්න ඕන. දැන් එතකොට අපි මේ ඉන්න department එකට channel එකට මේ තුනම manage කරන්න පුළුවන්. අපි ගිහිල්ලා log out වෙලා ආපහු ආවොත් දැන් about software යටතේ ගියාම මේ තුනම පෙන්නනවා. මේ වගේම දැන් අපි මේ lab එකට ගිහිල්ලා lab එකට log වෙලා අපි ඒකට lab items allow කරමු. Andrology lab හරි ඒකට මට privilege එක නෑ. කොහොම හරි අපිට ඕන department එකකට log වෙලා අපිට පුළුවන් අපි
අපිට දාන්න. දැන් අපි මේ channel කියන department එකේ තුරම manage කරන්න පුළුවන්. අපි දැන් request එකක් දාන්න ඕන. disbursement ගිහිල්ලා create request කියලා අපි USS මාත්‍ර දැම්මා. එතකොට අපිට වෙන්නන්නේ pharmaceutical item විතරයි. change department ගිහිල්ලා අපි දාමු මෙතන තුනම manage කරන්න පුළුවන් එකක් channeling තිබුණා. අපි channeling එකේම ඉන්නේ හින්දා අපිට ඒක බලා ගන්න බෑ. අපි වෙන department එකකින් එමු. OPD මාත්‍ර. හරි දැන් OPD මාත්‍ර ගිහිල්ලා අපි බැලුවොත් OPD මාත්‍ර එකේ මොනවද manage කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ department එකට pharmaceutical lab එකේ පුළුවන්. අපි දැන් lab item ගන්න යනවා lab department එකෙන්. එතකොට ඒක disbursement ගිහිල්ලා create request ගිහිල්ලා මෙතන lab කියලා දානවා. select කරනවා. දැන් මේ available items lab ඒව විතරයි. දැන් pharmacy item මෙතන අපි ගියමු SART කියලා. SART ගත්තට එන්නේ නැහැ. මේකේ පෙන්නනවා මේ lab විතරයි අපිට manage කරන්න පුළුවන් වුණාට මේ lab එකේ තියෙන lab ඒව විතරයි. ඒකින්ද ඒව මෙතන list වෙන්නේ නැහැ. එතකොට අපිට ඕන නම් add කරන්න පුළුවන් lab එකේ item විතරයි. අපිට ඕන නම් pharmaceutical add කරගන්න. එතකොට අපි මේ වගේ එකකට ඇවිල්ලා අපහු pharmaceutical add කරගන්න.